සුබ දවසක් සියලු දෙනාටම අපේ හිර රට සමූහය වෙනුවෙන් ඔබ සියලු දෙනාම පිළිගන්නවා මේ ඉදිරිපත් කිරීමට. මීට පෙර ඉදිරිපත් කිරීම කීපයක් මම කරා. විවිධ අය විවිධ ආකාරයට කමෙන්ට් කරලා තිබ්බා. හැබැයි දැක්ක දෙයක් තමයි මධ්‍යස්ථ විචාරයක් ඉදිරිපත් කරනකොට දෙපැත්තකින්ම අපිට බැනුම් අහන්න වෙන එක. දැන් සමහර අය කියලා තිබ්බා මෙන්න තවත් ඩෝබියෙක් ඇවිල්ලා කියලා. තවත් අය කියලා තිබ්බා මේ රනිල් රාජපක්ෂව සුද්ධ කරන්න එන ගොට්ටෙක් කියලා. නමුත් මේ දෙපැත්තටම අපි නැහැ. මගේ මාධ්‍ය ප්‍රතිපත්තිය තමයි මධ්‍යස්ථව කරුණු සහ තර්ක මත පදනම් වෙච්ච ඉදිරිපත් කිරීමක් කරන එක. මම හැම විටම මගේ මාධ්‍ය ජීවිතය තුළ ඒ වෙනුවෙන් පෙනී සිටපු කෙනෙක්. ස්වර්ණවාහිනී කැඩපත කරන කාලයේ ඉඳන් ඊට අවුරුදු 26කට පෙර අපි හැම ප්‍රශ්නයක් දෙසම එක පැත්තකට විතරක් බර වෙන්නේ නැතුව සියලු පැති වලින් මේ ප්‍රශ්නය දිහා බලන්න උත්සාහ කරපු මාධ්‍යවේදියෙකුට තමයි මම කටයුතු කරේ. දැන් ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකෙන් එක දෙයක් තේරෙනවා. මධ්‍යස්ථ මතයක් ඉවසන්නට එක පැත්තකට කොටු වෙලා ඉන්න අය සූදානම් නැහැ කියන එක. යක් ගත්තොත් ආණ්ඩුවට පක්ෂව කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවට විපක්ෂව කණ්ඩායමක් ඉන්නවා. ආණ්ඩුවට පක්ෂ අය කැමති නැහැ ආණ්ඩුව ගැන හොඳ කියන්නේ නැති වෙනත් කාරණා අසන්නට. ඒ වගේම ආණ්ඩුවට විපක්ෂ අය ඒගොල්ලොත් කැමති නැහැ ආණ්ඩුවට පක්ෂවන නැත්නම් ආණ්ඩුවට විපක්ෂයව කියන කාරණා වලින් තොරව කිසිම කාරණයක් කිසිම කරුණක් අසන්නට. මේක හරි අවාසනාවන්ත තත්වයක්. අප ප්‍රගුණ කළ යුත්තේ යම් ප්‍රශ්නයක් දෙස තර්කානුකූලව විශ්ලේෂණාත්මකව බලන්න පුළුවන්කම. එහෙම කරන්න අපිට බැරි නම් මම හිතන්නේ හොඳ ප්‍රේක්ෂක සමූහයක් නිර්මාණය කරන්නට අපිට පුළුවන්කමක් ලැබෙයි කියලා. ඒ වගේම තමයි ඒ ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ග්‍රාහකයන්ගේ පැත්තෙන් දැන් අපි කල්පනා කරොත් මාධ්‍ය පැත්තෙන් පැහැදිලිවම අද වර්තමානයේ ක්‍රියාත්මක වන සෝෂල් මීඩියා සහ ප්‍රධාන මාධ්‍ය සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය දෙකම ගත්තම එක කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට පහර ගහන්නම කටයුතු කරනවා. ඒ හැම දෙයක් මොන කරුණක් හරි අල්ලගත්තම දෙඤ්ඤම් බැටේ කියලා අපි කිව්වේ. ඒ කාලේ ඒ විචාරය දෙඤ්ඤම් බැටේ දෙඤ්ඤම් කියන විචාරයක් තමයි යන්නේ. අනිත් පැත්තෙන් සම්පූර්ණයෙන්ම මොන වරද කරත් ආණ්ඩුව සුද්ධ කරන්න ආණ්ඩුව හරි කියන්න සම්පූර්ණයෙන්ම ඒ සියලු වැරදි නැහැ කියන්න කටයුතු කරන මාධ්‍ය. මම හිතන්නේ මේකත් හරිම අවාසනාවන්ත තත්වයක්. දැන් බලන්න අපි කල්පනා කළොත් මාධ්‍ය ඕනෙම මාධ්‍යයක ඒ මාධ්‍ය යොමු වේ. ඒ මාධ්‍ය වැඩසටහන් වල ඒ මාධ්‍යයේ යම් අරමුණක් තියෙන්නට ඕන. දැන් අපි කල්පනා කරොත් විරුද්ධ පක්ෂයෙන් නැත්නම් විරුද්ධ ආණ්ඩුවට විරුද්ධ මාධ්‍යවල අරමුණ වෙන්න ඕන මොකක්ද? මේ ආණ්ඩුවට ඡන්දය දීපු විශාල පිරිසක් ඉන්නවා මධ්‍යස්ථ මතධාරී. මධ්‍යස්ථව සිට අර සියලු පාලකයන් එපා වීම නිසා ආණ්ඩුවට ඡන්දය දීපු හැබැයි දැඩි ආණ්ඩු පාක්ෂිකයන් නොවන වෙනසක් අපේක්ෂා කළ කණ්ඩායමක් ඉන්නවා. දැන් අර ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක වන මාධ්‍යවල පරමාර්ථය වෙන්නට ඕන
මේ කණ්ඩායම දිනා ගන්න එක. ඒකනේ. ඒගොල්ලෝ ආණ්ඩුවට විරුද්ධයි. එතකොට මොකක්ද තමන්ගේ ඉදිරිපත් කිරීමේ නැත්නම් තමන්ගේ මාධ්‍ය මෙහෙවරේ අරමුණ මේ ආණ්ඩුව පිළිබඳව යම් යම් කාරණා ඉස්මතු කරලා ඒ අයව තමන් වෙත නැත්නම් තමන් විශ්වාස කරන ඒ දේශපාලන මතය වෙත දිනා ගැනීම තමයි අරමුණ වෙන්නේ. දැන් මේ ඒ අය ක්‍රියාත්මක කරන ක්‍රියාමාර්ග දිහා බලනකොට වැඩසටහන් දිහා බලනකොට පටන් ගන්න තැන ඉඳන්ම උපහාස්‍ය අපහාස්‍ය සහ ප්‍රහාරය නම් ඒ මාධ්‍යයේ යොමුව මම ප්‍රශ්න කරන්නේ ඔවුන්ට පුළුවන්කමක් තියෙනවද අර කියපු මධ්‍යස්ථ අය තමන් වෙත දිනා ගන්න. දැන් මේ ගමන් වැඩසටහන ඒ අය මොකද කරන්නේ? බලන අය මුන් එන්නේ දැන් ආණ්ඩුවට ගහලා නැවත වරක් අපි ප්‍රතික්ෂේප කළ කණ්ඩායම දිනවන්න තමයි මේ වැඩපිළිවෙල කියලා. එතනින්ම ඒගොල්ලන්ගේ මනස සම්පූර්ණයෙන්ම අර ඉදිරිපත් කරන දෙයට වසා ගන්නවා. මේක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මනෝවිද්‍යාත්මකවත් මේක ඉතාමත්ම ප්‍රබල කාරණයක්. දැන් එහෙම වහගත්තම එතනින් එහාට කිසි දෙයක් ගන්න නැහැ ඇතුළට. එක්කෝ ස්ක්‍රීන් එක නිවලා දානවා. නැත්තම් බලන්නෙම නැහැ ඊට පස්සේ. දැන් මොකක්ද ඔවුන් අත්පත් කරගන්න ප්‍රතිඵලය? ඔවුන්ගේ මාධ්‍ය මෙහෙවර තුළින් ජනතාව වෙනස් කරන්න නම් අවශ්‍ය. ඒ කියන්නේ ආණ්ඩුවට පක්ෂය වෙනස් කරන්න නම් අවශ්‍ය. මට තේරෙන්නේ ඒ වෙනස කරන්න පුළුවන්ද කියලා මේ විදියට තර්කානුකූල භාවයකින් තොරව ජන මනසට ජන විඥාණයට කතා කිරීමකින් තොරව ප්‍රශ්නයක සියලු පැති විශ්ලේෂණාත්මකව බලලා ඒත්තු ගැන්වීමකින් තොරව තමන්ට පුළුවන් ද යම් ජනතාවක් තමන්ගේ මතයට දිනා ගන්න. මේක ඉතා වැදගත් කාරණයක්. මම හිතන්නේ සියලුම මාධ්‍ය සගයන් මම ඒගොල්ලන්ව විවේචනය කරනව නෙවෙයි. මේක බොහොම අවංක සිතින් මා ඉදිරිපත් කරන කාරණයක්. මේක ගැන සැලකිල්ල යොමු කළ යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙනුත් සියලු කරන ආණ්ඩුව කරන සියලු දේවල් වැරදි නෑ, ඒවා හරි කියලා කිසිදු යථාර්ථවාදී විශ්ලේෂණයකින් යථාර්ථවාදී දැක්මකින් තොරව අපි වහන්න උත්සාහ කරනවා නම් එතනදිත් විරුද්ධ පක්ෂයේ අය මේ ඇවිල්ලා ඩෝබියෝ කියලාද මේ ඒක ව්‍යවහාරයෙන් මම නම් එහෙම දෙයක් කියන්න කැමති නෑ. මේ ඩෝබියන් තමයි මේ ඩෝබියෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා ඒක එතනින්ම වහන්න උත්සාහ කරනවා. ඒක නිසා මම හිතන්නේ මේ මාධ්‍ය සම්ප්‍රදාය අපි මේ මාධ්‍ය යොමුව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ තුලින් යම් සාධනීය මාධ්‍ය මෙහෙවරක් කරන්න, ජනතා විඥානය වෙනස් කරන්න සහ සියලු පැති ගැන කල්පනා කරන්න පුළුවන් මාධ්‍යයක් නිර්මාණය කරන එක තමයි මම හිතන්නේ අපේ වගකීම වෙන්න ඕනේ. ඒක කියලා මම පටන් ගන්න කැමති කියන්නේ දැන් මගේ ප්‍රධාන කාරණේ මාතෘකාව වර්තමානයේ උද්ගත වෙලා තියෙන මීට පෙරත් මම මේ සම්බන්ධයෙන් තමයි කරුණු ඉදිරිපත් කරේ. ඩොලර් මිලියන 2.5 සොරකම හෝ අතුරුදහන් වීම හෝ නැතිවීම පිළිබඳ කාරණේ. දැන් මේ ප්‍රශ්නය මතුවුණු සැනින් අපි දකින දේ තමයි කෙලින්ම අදහස් ඉදිරිපත් කරපු ආණ්ඩුවේ මුල්‍ය ලේකම්වරයා භාණ්ඩාගාර ලේකම්වරයා කෙලින්ම කිව්වා මේක හැකර් ප්‍රහාරයක්. දැන් සැබෑ ලෙසම මේක හැකර් ප්‍රහාරයක් නොවන බව දැන් මතුවලා එන කාරණා වලින් අපිට පේනවා. දැන් මේක කියපු ගමන් මොකද වුනේ? මේක හැකර් ප්‍රහාරයක් නොවන බව දන්න සියලු දෙනා ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මෙන්න බොරු කියනවා, සම්පූර්ණයෙන්ම වැරදි. එහෙම ප්‍රහාරයක් එල්ල වෙනවා නම් ඒක මෙහෙම නෙවෙයි වෙන්නේ කියන කාරණා ගණනාවක් කියන්න පටන් ගත්තා. අපහාස කරන්න, උපහාස කරන්න, පහර දෙන්න
පටන් ගත්තා. මම හිතන්නේ මේක වැරදි දෙයක්. දැන් මෙවැනි මුල්‍ය අතුරුදහන් වීමක් මුදල් නැතිවීමක් සිදු වුණාට පස්සේ ඒක ගැන මෙවැනි ප්‍රකාශයක් කරන්නට පෙර මේ පිළිබඳව සොයා බැලීම මුදල් අමාත්‍යාංශයේ වගකීමක්. ඒ වගකීම විශේෂයෙන් පැවරෙන්නේ මුදල් ලේකම්වරයාට. එසේ කිසිදු පරීක්ෂණයක් නැත්නම් කිසිදු වග විභාගයක් නැතුව කෙලින්ම ඇවිල්ලා කටට ආපු පළියට මෙසේ සිදු කිරීම මෙවැනි ප්‍රකාශයක් කිරීමම බරපතල වරදක් හැටියට තමයි මම දකින්නේ. ඒක නිසාම තමයි අනිත් අයට ඇමියුනිෂන් දෙනවා කියලා. නැත්නම් අනිත් අයට නැත්නම් විරුද්ධ පක්ෂයට විරුද්ධ අයට දෙනවා බෙහෙත් නැත්නම් උණ්ඩ දෙනවා ප්‍රහාර එල්ල කරන්නේ. එවැනි වාතාවරණයක් තමයි අපිට පේන්නේ. දැන් මතු පිටින් පෙනෙන කාරණාවලට දැන්ට මතුවලා එන කාරණාවලට අනුව මෙය යම් අත්වැරද්දකින් නොසැලකිල්ලකින් එහෙම නැත්නම් වගකීම් පැහැරීමක් නිසා සිදු වූ දෙයක් බව පෙනෙන්නට තිබෙනවා. මම එහෙම කියන්නේ මේක මෙම මුදල් ප්‍රමාණය නිදහස් කරනකොට වැරදි ගිණුමකට නිදහස් වෙලා තියෙන්නේ කිසි කෙනෙක් බලහත්කාරයෙන් මේ පද්ධතියට ඇතුල් වීමෙන් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම එවන ලද ඊමේල් පණිවිඩයක සඳහන් වෙලා තියෙන යම් ගිණුම් අංකයකට ඒ කියන්නේ මුල් ගිවිසුමේ නොතිබුණු වෙනත් ගිණුම් අංකයක් ඒ මුල් ගිවිසුම කළ පාර්ශවය ලෙස පෙනී සිටමින් එවන ලද ඊමේල් එක සඳහන් වෙච්ච ගිණුම් අංකයකට මුදල් බැර කිරීමක්. ඒ අවස්ථාවේදී මේක ඇත්තටම ඇහුවා කියලාත් කියවෙනවා. හැබැයි අහලා තියෙන්නෙත් ඒ ඊමේල් ඒ ගිණුම් අංකය වෙනස් කරන්න කියලා ඊමේලය එවපු පාර්ශවය. දැන් මොකක්ද වෙන්න තිබ්බේ? යම් අවස්ථාවක මුල් ගිණුමේ මුල් ගිවිසුමේ තියෙන ගිණුම් අංකයට නෙවෙයි වෙන ගිණුම් අංකයකට මුදල් බැර කරන්න කියලා පණිවිඩයක් ආවොත් කරන්න තියෙන පළවෙනි දේ තමයි මුල් ගිවිසුමේ පාර්ශවකරුවන්ගෙන් ඒක අහන එක. මේකට මැදට ආපු සොර දෙටුවෙක් කියලා මම කියන්නේ ඊමේල් එකක් කෙනා කවුරු වුණත් ඒ සොර දෙටුවෙක්ගෙන් ඔය වල තියෙන එකට දෙවන්න ඕන කියලා අහන එක මම හිතන්නේ කළ යුතු දෙයක් නෙවෙයි. මොකද ඔහු මේ එවල තියෙන කෙනා සැබවින්ම අර මුල් ගිවිසුම් පාර්ශවකරුගේ නියෝජිතයෙක්ද එහෙම නැත්නම් කවුද කියන එක සොයා බලන්න පුළුවන් වෙන්නේ මුල් ගිවිසුම අත්සන් කරපු පාර්ශවයෙන් පමණයි. එහෙම එකක් නොකර වෙනස් වූ ගිණුමට මුදල් යැවීම එක්ක නොසැලකිල්ල එක්ක නොදන්නාකම එහෙම නැත්නම් වරදක් සිදු කිරීම. දැන් මේකේ හේතුව සහ එම කලේ කවුද සහ එම කලේ ඇයි කියන එක සොයාගත යුතු දෙයක්. දැන් අපි දකිනවා මෙතන මේක සොරකමක්, මේක හොරා කෑවා, මේක මංකොල්ල කෑවා. මම දන්නේ එහෙම කියන්න සාධක තියනවාද කියලා. අපිට එහෙම කියන්න පුළුවන්ද කියන එක. මොකද එහෙම කියන්න නම් කවුද මේ වෙනස කරේ? ඇයි එහෙම වෙනසක් කරේ? සහ කවුද මේ ගිණුම් අංකය එව්වේ? කාටද මේ ගිණුම් අංකය අයිති කියන එක අපි සොයා බැලිය යුතු තියෙනවා. එම සොයා බලලා මේ පරීක්ෂණයෙන් පස්සේ තමයි මේක ඇත්තටම තීරණය කරන්න පුළුවන් වෙන්නේ. මම කැමති ප්‍රශ්න කීපයක් මතු කරන්න. දැන් මේක සිදු වුණා කියලා කියන්නේ මාස 3කට පෙර.
මාස 3කට පෙර මෙවැනි සිදුවීමක් වුණා නම්, ඒ කියන්නේ මුදල් යැවීම මාස 3කට පෙර නම් වෙලා තියෙන්නේ. වැරදි කෙසේ හෝ ඒ ගිණුමට යම් ගිණුමකට මුදල් ඇරියට පස්සේ සාමාන්‍යයෙන් කල යුතුව තිබුණු දෙයක් තමයි ඒ මුදල් ලැබුණාද කියලා අපි මුදල් ගෙවිය යුතු පාර්ශවයෙන් විමසන එක. ඒක දවසක් ඇතුළත නැත්නම් ඒ මුදල් නිදාස් කිරීමෙන් දවස් දෙකක් ඇතුළත කල යුතුව තිබූ දෙයක්. ඒක උනාද කියලා මන් දන්නේ නැහැ. ඒ මුන් නැත්නම් ඒකත් වරදක්. එහෙම නැත්නම් වෙන්නේ මුදල් යවුවට පස්සේ මුදල් නියමිත පාර්ශවකරුට ලැබුණ නැත්නම් ඔහු අනිවාර්යෙන් ඒ නියමිත දින Tamanට මුදල් ලැබුණ නැති වුණොත් සති දෙකක් නැත්නම් තුනක් ඇතුළත අනිවාර්යෙන් විමසනවා කෝ අපේ සල්ලි කියලා. ඒක විමසුවා නම් මාසයක් ඇතුළත ඒ මාසය තුල පළවෙනි මාසය තුලම ඒ මුදල් අතුරුදහන් වූ බව නැත්නම් ඒක වෙනත් ගිණුමකට බැල වී ඇති බව මෙය නියමිත පාර්ශවයට ගියේ නැති බව දැනගන්නට තිබුණා. දැන් එහෙම දැනගත්තා නම් කොහොමද මුදල් ලේකම්වරයා මේ පළවෙනි මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ලා කියන්නේ මේක හැකර් ප්‍රහාරයක් කියලා. මොකද එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඔහු දන්නවා දැන්. මොකද මාස 3ක් යනකම් මේක පිළිබඳව මේක මොකක්ද උනේ කියලා ඔහුට බලා ගන්න බැරි නම් ඔහු මේක දන්නේ නැත්නම් සහ එහෙම දැනගත්තට පස්සේ මේ පිළිබඳව බොහොම සුළු විමර්ශනයක් තියෙන. මේක ලොකු විශ්ලේෂණයක් නැත්නම් විමර්ශනයක් පරීක්ෂණයක් කරන්න දෙයක් නැහැ. මේ මුදල් ගිහලා නැහැ කියපු ගමන් බලන්න තියෙන්නේ කොතනටද අපි බැර කරලා තින්නේ. ඇයි මේම බැර කරේ? ඒ බැර කරන්න මොකක්ද හේතුනේ? ඒ සඳහා ආපු ડોකියුමන්ට්ස් මොනවාද? ඒවා කවුද එවලා තින්නේ? ඒ තුලින් බොහොම කෙටි කාලයකදී බලා ගන්න පුළුවන්කම තියෙනවා මේකට මොකද උනේ කියලා. හැබැයි එහෙම මම හිතන්නේ එහෙම කරන්නේ නැති කියලා. එහෙම කරලත් අර Tamanගේ මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න හෝ ගොඩ එන්න හෝ මේක යටපත් කරන්න හෝ හිතාගෙන ආපු ගමන් මේක හැකර් ප්‍රහාරයක් කියලා කියපු එක මම හිතන්නේ ඉතාමත්ම බරපතල වරදක්. ඒක කියපු නිසාම තමයි අද විශාල ප්‍රශ්නයක් ഘോഷාවක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මෙවැනි කාරණා වලින් ඇත්තටම විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රධාන නිලධාරීන් පරිස්සම් විය යුතුමයි. මෙවැනි තත්වයන් තුලින් තමයි විවිධ නොසන්සුන්තාවයන් අර්බුදයන් හටගන්නේ. ඒවා ඔඩු දුවන්නේ. එහෙම තත්වයකට පත් වුණාට පස්සේ ඒක වෙනස් කරන එක හරිම අමාරු දෙයක්. ඉතින් මම හිතන්නේ ඊටාත්ම වැදගත් ඉක්මනින්ම ආණ්ඩුව මේ පිළිබඳව ඉක්මන් පරීක්ෂණයක් කරන්නේ. මොකද අනවශ්‍ය චෝදනාවලට ලක් වෙමින් පවතිනවා. මේක පරක් වෙන. ඒ නිසා ආණ්ඩුවේ ප්‍රධාන වගකීම මේක කොහොමද වුනේ? ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ගිණුමක් වෙන්න ඕන. හැක් කරන්න පුළුවන් ගිණුමක් නෙවෙයි. ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ගිණුමක්. එවැනි ගිණුමකට මුදල් ගියා නම් ඒ ගිණුමේ අයිතිකාරයෙක් ඉන්න ඕන. ඒ අයිතිකාරයා කවුද කියලා තා පැහැදිලිව බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒක ලබා ගැනීමටත් හැකියාව තියෙනවා මම හිතන්නේ වාසනාවකට වගේ. ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කරමින් ඒ වගේම වගකිව යුතු භාවයක් සෑම නිලධාරියෙක්ටම සෑම ප්‍රධාන අමාත්‍යවරයෙක්ටම තියෙන්න ඕන. යම් ප්‍රශ්නයක් ගැන කතා කරනකොට අදහස් ඉදිරිපත් කරනකොට ගැටුම්කාරී නොවන අර්බුදයක් ඇති නොවන ආකාරයට සාර්ථක ලෙස
කරුණු ඉදිරිපත් කරන්න. ඉතින් මේ ගැන මම කැමති ඔබේ අදහසුත් දැනගන්න. කරුණාකරලා අපේ මේකට කමෙන්ට් කරන්න. කරුණාකරලා මේ කරන්න යන්නේ ආණ්ඩුවට මඩ ගැහිීමක් හෝ ආණ්ඩුව ආරක්ෂා කිරීමක් හෝ කියන මේ මතවාද වලින් තොරව තර්කානුකූල ප්‍රතිචාර දක්වන්න. මේක මගේ සමූහය තුළ සමූහයෙන් අයටත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම මගේ Facebook එකේ ඉන්න සියලු දෙනාටත් පුළුවන්කම තියෙනවා මේක ගැන අදහස් ගන්න. මේ සංවාදයක් මෙවැනි සංවාදයක් විය යුතුමයි. ඔබ හිතනවා නම් මම කියන දේවල් වැරදි කියලා, ඒ වැරදියි කියලා මට කියන්න. ඔබ හිතනවා නම් මම හරි කියලා කියන්නේ ඇයි කියලා කියන්න. ඔබට මීට වෙනස් දෙයක් අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒකත් ඉදිරිපත් කරන්න. මම කැමති ඔබේ අදහස් වලට සවන් දෙන්න. ඒ වගේම තවත් මෙවැනිම වැඩසටහනකින් ඔබ හමු වන තෙක් මම සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.